එතකොට මේ අද මේ කියන්න යන්නේ ඉන්ෆ්ලේෂන් එක කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉන්ෆ්ලේෂන් එක කියන්නේ මොකද්ද? CPI එක කියන්නේ මොකද්ද? එතකොට ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක කොච්චරද? එතකොට ඉන්ෆ්ලේෂන් කියන එක දැනගෙන ඉන්නේ කොච්චර වැදගත්ද කියන එක තමයි අද මම මේ පොඩ්ඩක් පෙන්නන්න යන්නේ. එතකොට ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක දැන් වදිනවා -2.6. ඒ කියන්නේ -2.6 තමයි ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක වදින්නේ. ඒතර ඒ කියන්නේ 2025 මාර්තු 31. ඒ කියන්නේ මාර්තු 31 තමයි. ඒ කියන්නේ රිලීස් වෙච්ච අලුත්ම රිපෝට් එක තියෙන්නේ. එතකොට උපරිම ගිහිල්ලා තියෙනවා. එතකොට අපි දන්නවා එතකොට බඩු මිල ගණන් ගියා. එතකොට ඒක 67.4කට ගිහිල්ලා තියෙනවා. එතකොට මේක percentage එක. මේක fix number එකක් නෙමෙයි. එතන මේක percentage එකක් විදිහට තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ කියන්නේ අපි සාමාන්‍ය ඉන්ෆ්ලේෂන් එක කැල් කරන්නේ percentage එකක් විදිහට. ඒ කියන්නේ කොච්චරක්ද ඒ අවුරුද්දට සාපේක්ෂව උද්දමනය කොච්චරක් තිබ්බද කියලා. ඒක percentage එකක් විදිහට තමයි ගන්න. එතකොට දැන් අපි ගන්නවා -2.6 කියලා. එතන -2.6 කියන්නේ ඒ කියන්නේ ලංකාවේ දැන් බඩු මිල අප් වෙනවට වඩා ඩවුන් තමයි යන්නේ. එතකොට දැන් ප්‍රැක්ටිකල් වට සමහර භාණ්ඩවල එහෙම නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ කියන එක මම පස්සේ කියන්න. ඒතකොට ඊට කලින් එතකොට මේ අලු පාටට පෙන්නලා තියෙන්නේ ඇමරිකාවේ. එතකොට එයාලගේ ආර්ථිකය අමාරු වෙච්ච කාලේ. එතකොට අපිට පේනවා එතකොට මේ ඇමරිකාවේ මේ 2008 දී 2007 දී හවුසින් බබල් එක ආවා. එතකොට ලංකාවෙත් එතකොට ඉන්ෆ්ලේෂන් එක උඩට ගිහලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකයටත් ඒක බලපාලා දිනවා. එතකොට .com බබල් එක වෙන්න කලින් එතකොට පල්ලෙහා තිබ්බ ඉන්ෆ්ලේෂන් එක ලංකාවෙත් උඩට ගිහලා තියෙනවානේ. එතකොට මෙන්න මෙතන එතකොට අපි දන්නවා 2022 දී මාකට් ක්‍රෑෂ් වෙනවා. එතකොට ඇමරිකාවේ මාකට් ක්‍රෑෂ් වෙනවා කියන්නේ ඇමරිකාවේ ආර්ථිකය අවුල් වෙනවා කියන්නේ එතකොට ඒක ලංකාවටත් එතකොට බලපාලා තියෙන විදිය බලවන්න පුළුවන් නේ. එතකොට මේ COVID-19 වල නම් එතකොට ලොකුවට ඉන්ෆ්ලේෂන් එක වෙන්නේ නැහැ. එතකොට COVID-19 වලින් පස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ තමයි කියන්නේ 2022 ජනවාරි විතර ඉඳලා තමයි මාකට් ගොඩක් ක්‍රෑෂ් වෙන්න ගන්න. ඒතර ඉකොනොමි එකට ගොඩක් දැනෙන්න ගන්න. ඒතර මොකද්ද මේ ඉන්ෆ්ලේෂන් කියන්නේ? ඉන්ෆ්ලේෂන් එක කියන්නේ සිංහලෙන් අපි කියන උද්දමනයක් කියලානේ. ඒතර උද්දමනයක් කියන්නේ අපි කියන රටක තියෙන භාණ්ඩවල මිල වැඩි වෙනවා නම් අපි කියන උද්දමනයක් කියලා. ඒතර අවදමනයක් කියන්නේ දැන් අපි ඉන්නේ අවදමනය වගේ කාලෙකනේ. ඒ කියන්නේ අඩු වීගෙන යනවා නම් ඒ අවුරුද්දට සාපේක්ෂව අඩු වීගෙන යනවා නම් ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද අඩු වෙලා මේ අවුරුද්දට සාපේක්ෂව ලබන අවුරුද්ද අඩු වෙලා අපි එහෙමනම් ඒතර එක මයිනස් නේ. ඒතර එක අඩු වීගෙන යද්දී අපි කියන එක අවදමනයක් කියලා. හරිද? ඒතර ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක කියද්දි එතකොට දැන් අපි හිතන්නකෝ දැන් මෙතන දැන් මයිනස් නේ තියෙන්නේ. සාමාන්‍ය එහෙම නැතුව අපි ඇවරේජ්ලි ගත්තොත් එතකොට අපි සාමාන්‍ය ලංකාවේ එතකොට පහුගිය අවුරුදු කිහිපයම එතකොට එතන මෙන්න මේ වගේ රේන්ජ් එක ගත්තොත් 5-6 වගේ රේන්ජ් එක තමයි එතකොට මේ තිබිලා තියෙන අවුරුදු ගානක්. එතකොට මේ කොයිඩ් එකකින් පස්සේ 2022 අප් වෙච්ච එක අමතක කරොත් එතකොට මධ්‍යමයක් ඒ කියන්නේ ඇවරේජ්ලි ගත්තොත් සාමාන්‍ය 5%ක් ගිහලා දෙනවා. එතකොට ඒ කියන්නේ හැම අවුරුද්දට සාපේක්ෂවම මේ රටේ බඩු මිල 5%කින් වැඩි වෙනවා. හරිද? එතකොට ඔයා ඊට සමානව නොහො ඊට වැඩිපුර හෙව්වේ නැත්තම් ඒ කියන්නේ ඔයා මොකක් හරි FD එකක් දාලා තිනවා. ඒතර රටේ ඉන්ෆ්ලේෂන් එක 6%ක් නැත්තම් 8ක් කියලා දනු 6%ක් කියලා දනු රටේ ඉන්ෆ්ලේෂන් එක 6%යි. ඔයා FD එකක් දාලා තියෙනවා 8ක. ඒතර 8ක ඉන්ෆ්ලේෂන් එකක් දාලා තියෙනවා කියන්නේ ඇත්තටම ඔයාට 8ක් හම්බෙන්නේ නැහැ. ඇයි? මොකද 6ක් එතකොට රටේ ඉන්ෆ්ලේෂන් එක තියෙනවනම් එතකොට 8න් 6ක් අඩු වෙලා 2%ක් තමයි ඔයාට ඇත්තටම හම්බෙන්නේ. මෙහෙම නේද? බැංකුවෙන් 2% නෙමෙයි දෙන්නේ. බැංකුවෙන් 8ක් මම ඔයාලට කිලිමටක් දෙනවා. හැබැයි අවුරුද්දට සාපේක්ෂව ඒ කියන්නේ දැන් ඔයා අද කඩේට ගිහිල්ලා රුපියල් 100ක් දීලා ගත්ත එක ඊළඟ අවුරුද්දට රුපියල් 100ක් දීලා ගන්න බෑ. ඊළඟ අවුරුද්දේ එක ගිහලා ගන්න වෙද්දී රටේ ඉන්ෆ්ලේෂන් එක 6%ක් නම් ඒක ඒතර 106ක් 108ක් වගේ වෙලා. මොකද 6%ක් නම් ඉන්ෆ්ලේෂන් එක 106ක් වෙලා. ඒතර 106ට තව 6%ක් එකතු වෙලා තමයි ඊළඟ අවුරුද්දට යන්නේ. ඒතර අන්න ඔහොම ඒතර ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක එතකොට දැන් තියෙන මයිනස් ඒක දැන් -2.6යි. මොකද ඇත්තටම මේක කියන්න පුළුවන් අපි දන්නවා ගොඩක් එතකොට මේ කොයිඩ් කාලේ ගොඩක් භාණ්ඩ ගොඩාක් උඩට ගියා. ඒතර ඒවා භාණ්ඩ සාමාන්‍ය දුරට අඩු වෙලා තියෙනවා. මම දන්නවා සමහර භාණ්ඩ දැන් වැඩි වෙනවා. නමුත් ඒ කියන්නේ සාමාන්‍ය අපි ඇවරේජ්ලි ගත්තොත් අර කොයිඩ් වලින් පස්සට 2022 23ට තෙල් පොලිං වල ඉඳලා ඒ වගේ වෙලාවක රටේ ආර්ථිකය ගොඩක් දරුණු වෙද්දී භාණ්ඩ මිල ගිය තරම් දැන් යන්නේ නැහැ නේ. දැන් ඒක පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙලා තිනවා. එතකොට මෙන්න මේ ඉන්ෆ්ලේෂන් එක තමයි එතකොට රටේ ආර්ථිකේ දැන් සිටුවේෂන් එක නැත්නම් මේ දැන් තියෙන තත්ත්වය ගැන පොඩක් පැහැදිලි කරන්න පුළුවන් හොඳම ඉන්ඩිකේටර් එකක් වෙන්නේ. එතකොට මොකද මේ CPI කියන්නේ? CPI කියලා කියන්නේ එතකොට අපිට මේක ගන්න පුළුවන් CPI කියන එක. එතකොට ශ්‍රී ලංකා කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස්. එතකොට කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක කියන්නේ මේ තියෙන්නේ අපි මේක පොඩ්ඩක් ලොක් chart එක දාගමු. 1985 දී ඒ කියන්නේ මම හිතනවා දැන් කාගිල් සරි මොකක්ද ෆුඩ් සිටි එකට මොකටද ගිහිල්ලා 1985 දී
ඔයා ගන්නවා බඩු ටික. හරිද? එතකොට ඔයා හිතන්නේ ඒකට ඔයා තෙල් ටිකක් දාන්න. තෙල් නෑ. මම දන්නවා තෙල් නෑ කියලා. ඔයා හිතනවා තෙල් දා ගන්නවා. එතකොට ඔයා කෑම බීම දා ගන්නවා. තව මොන හරි අත්‍යවශ්‍ය බඩු දා ගන්නවා. බෙහෙත් දා ගන්න. මේ වගේ මොන හරි බඩු මල්ලක් ඔයා හදනවා කියලා දාන්නකෝ. එතකොට ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් දානවා. එතකොට ඒ වගේ ඔක්කොම දාලා අර shopping cart එකකට ඔයා දා ගන්නවා. දාගෙන ගිහිල්ලා දැන් එතකොට ඔයා ගිහිල්ලා කැෂියට කියනවා. හරි මේ මට මේ බඩු ටික දෙන්න කියලා. එතකොට 1985 දී 90 දී ඔයාට ඒ කොස්ට් එක වෙලා දිනවා රුපියල් 6.49ක්. හරිද? පොයින්ට් එකක් මේක ඇතුළේ ශත වලින් කියන්නේ මම ඔයාලට පැහැදිලි වෙන්නද මම නිකන් කියන්නේ රුපියල් 6.50ක් විතර ගිහලා දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ 1985 දී කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ හරියේදී එතකොට මෙන්න මේ හරියේදී එතකොට මෙන්න මෙතන ඉඳන් එතකොට මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් තමයි ෆිගර් එක පෙන්වන්නේ. එතකොට මෙන්න මෙතනදී රුපියල් 6.50ක් විතර ගිහලා දෙනවා කියන්නේ 1985 දී. එතකොට ඒක ඒ බඩු ටිකම ඒ බඩු ටිකම ඒ කඩේටම ගිහිල්ලා ඒ කාගිල්ස් එක හරි මොකක් හරි කඩේටම ගිහිල්ලා ඔය අද ගන්න ගියොත් රුපියල් 191ක රුපියල් 200ක් විතර යනවා. ඇත්තට ඊට වඩා පොඩ්ඩක් යනවා. මොකද මෙතනදී මේ 2018 දී මේ ෆිගර් එක පොඩ්ඩක් මේ කියන්නේ මේ රේෂියෝ එක පොඩ්ඩක් ආයෙ ඇඩ්ජස්ට් කරනවා. ඇඩ්ජස්ට් කරාට පස්සේ මේ 126 එක ආයෙ මෙතන මේ 100ට ඇවිල්ලා තමයි පොඩ්ඩක් යන්නේ. ඒකට එහෙම කරොත් ඇත්තට මෙතන 118 කට රුපියල් තියෙනවා. 118 මෙතනට ඇඩ්ජස්ට් කරොත් ඇත්තට මේක 230ක් විතර යනවා. මම සරලව කියන්නේ. නමුත් ඔයාලට 200ක් විතර යනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ අර බඩු ටිකම 1985 දී ඔයා ගත්ත බඩු ටිකම ගන්න සාමාන්‍යයෙන් 200ක් විතර යනවා ඒ බඩු ටිකම ගන්න. ඒකට සාමාන්‍යයෙන් ගොඩාක් අපි ආපස්සට යන්න නැතුව ගොඩාක් ආපස්සට යන්න නැතුව අපි සාමාන්‍යයෙන් මේ මැදේ ඉඳන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ 2010 වගේ ඇවරේජ්ලි අරගත්තොත් 8.5ක CPI එක grow වෙනවා. CPI එක කියන්නේ consumer price index කියන එක 8.5කින් grow වෙනවා. ඒ කියන්නේ මාරුනේ කියලා කාටට හිතෙන්න පුළුවන් 8.5කින් grow වෙනවා. අපි FD එක ගන්නටත් වඩා නෑ ඇත්තටම ඒක තමයි අවුල. ඒ කියන්නේ අපි භාවිතා කරන බඩුවල භාණ්ඩවල තෙල් මිල පොල්වල එතකොට සාමාන්‍යයෙන් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඔය වගේ දේවල් වල මිල නැත්තම් අපි වැය වෙන කොස්ට් එක අවුරුද්දකට 8.5 ගානේ වැඩි වෙගෙන යනවා. ඒ කියන්නේ ඔයා FD එක ගිහලා ගන්න 8ක් නම් ඇත්තටම ඔයාට මේ රටේ සර්වයිව් වෙන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ ඔයාට සර්වයිව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්ද අවුලක් නැහැ නේ. ඔයාගේ යන කොස්ට් එක කවු වෙන 8ක් 9ක් විතර බැංකින් එනවා. රටේ බඩු මාඩ්ඩ විලත් 8.5 විතර වැඩි වෙනවා. අවුලක් නැහැ. ඉට්ස් ඕකේ. මොකද මේ අවුරුද්දක් කවු වෙන ඊට ශ්‍රී ලංකාව අවුරුද්දට ඊළඟ අවුරුද්දේ කවු වෙනවා. හැබැයි ඔයාට ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතාගෙන ඔයා FD එක නැත්තම් ඔයා මොකක් හරි දාලා තියෙන ඉන්වෙස්ට්මන්ට් එකේ 8.5කට ඊට වඩා අඩු වෙනනම් එන්නේ ඔයාගේ සල්ලි ඇත්තටම ඔයා දාලා තියෙන්නේ හිල් වෙච්චි ටැංකිය හිල් වෙච්ච වතුර ටැංකියකට සල්ලි දැම්මම සමානයි. මොකද වෙන්නේ? ඔයා හිතන් ඉන්නවා මරු ග්‍රෝ වෙනවා සල්ලි එනවා කියලා. හැබැයි කාලයත් එක්ක යද්දි ඔයාගේ සල්ලි නන්නත්තර වෙනම පොඩ අඩු වෙලා යනවා. ඒකේ බයින් පව එක නැත්තරම නැති වෙලා යනවා. හරිද? ඒතර අන්න ඒක තමයි තියෙන උල. ඒ කියන්නේ ඔයා ස්ටොක් මාකට් එකේ ඔයා සල්ලි දාලා තිබ්බොත් දැන් හිතන්න දැන් ස්ටොක් මාකට් එක වගේ සල්ලි දානවා නම් ඒතකොට 8.5කට වඩා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා 15ක් ගත්තොත් 8ක් විතර අඩු කරලා 8ක් විතර අඩු කරාට පස්සේ ඒ ඉතුරු ගන්න තමයි. ඒතකොට ඒ ඉතුරු වෙන මේ 8 තමයි. ඒතකොට ඔයා ඇත්තටම වෙලා දෙන්නේ. ඒ කියන්නේ ඉතින් ඔයා ස්ටොක් මාකට් එකේ දානවා ඔයා ගන්නවා 20ක් ගන්නවා. හරිද? රටේ CPI එක වැඩි වෙන වේගෙ 8යි කියලා දානවා. ඒතරට 20න් 8ක් ගියම් 12ක් එනවනේ. ඒතර ඔයාගේ ඇත්තටම කැපිටල් ග්‍රෝ වෙන එක 12ක් වගේ. එතකොට වැඩේ කියන්නේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක 8.5ක් වගේ පොඩි රේට් එකක් නම් ඉන්නේ. එතකොට ඔයාට මේකේ සුවයි වෙන්න අමාරු වෙනවා. එන්නේ ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ CPI එක කියලා කියන්නේ ඔයාට පුළුවන් දල අයිඩියක් ගන්න අපිට කොච්චර කොස්ට් එකක් වැය වෙනවද කියලා මීට අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ 2010 දී අපිට බඩු මිල රුපියල් 30යි නම් ඒ බඩු ටික ගන්න අද 2020 25 විතර වෙද්දි ඒක රුපියල් 200ක් විතර වෙනවා. ඒතකොට ඇයි මෙන්න බලන්න. මෙන්න මෙහෙම කාලයත් එක්ක මෙහෙම උඩට ආවට මෙන්න මෙතන මේ 2022 විතර පස්සේ මෙමන් බඩු මිල පොඩක් එකම ලෙවල් එකකට වෙලා හිර වෙලා වගේ තියෙනවානේ. අන්න ඒක තමයි. ඒතකොට අතන මේ ඉන්ෆ්ලේෂන් එක ගාවට යද්දිත් එතකොට ඒක නිකන් අර එක අඩු වෙලා මයිනස් වෙලා තියෙන ඉන්ෆ්ලේෂන් එකත්. ඉතින් මම ඔයාලට ඕනනම් තව දෙයක් පෙන්නන්නම්. ඉතින් අපි පොඩ්ඩක් බලමු රටවල් එක පොඩ්ඩක් කම්පියර් කරලා. ඉතින් අපි බලමු සාමාන්‍යයෙන් 2010 කියන්නේ මෙන්න මේ දම්පාට බෝඩ් එක. ඉතින් මේ දම්පාට බෝඩ් එකේ ඉඳන් මෙතන ඉඳන් සාමාන්‍යයෙන් ලංකාවේ CPI එක වැඩි වෙලා තියෙනවා. 2025 විතර වෙද්දි 585ක්. ඒ කියන්නේ 585ක් කියන ආසන්න 600ක්. ඒ කියන්නේ ලංකාවේ CPI එක සාමාන්‍යයෙන් 7 ගුණයක් විතර වැඩි වෙලා තියෙනවානේ. ඒත් ලංකාවේ CPI එක 2010 ඉඳන්
එකන මෙතැන්ටෙදී කෙන ඔයා රුපියලක් වැය කරන්න දෙදැහිදී ඒ දේම ගන්න රුපියල් 7ක් විතර ගිහිල්ලා තියෙනවානේ. ඒතර අපි බලමු වෙන රටවල් වල දැන් අපි දියුණුවේ කියන රටවල් වල මොකද වෙලා තියෙන්නේ කියලා. අපි පොඩක් කියනවා ඊට පොඩක් මේ US වල පොඩක් බලුවොත් US CPI එක පොඩක් ගිහලා බලුවොත් 2000 ඉඳන් 2000. ඒතර 2000 කියන්නේ ඒතර අපි පොඩක් ආපස්සට ගියොත් 2000 කියන්නේ මෙන්න මේ වගේ රේන්ජ් එකක්. ඉන්න මෙතන මේ වගේ රේන්ජ් එකේ ඉඳලා අපිට ලංකාව මතක අපිට කීයක් ගියද? අපිට 7 ගුණයක් වැය වුණා. හරිද? එන්න එතන මෙන්න බලන්න ඇමරිකාවේ 82යි. අපේ කීයද? අපේ 585යි. හරිද? වෙනස තේරෙනවද? ඒ කියන්නේ අපි 2000 දී ගත්ත දෙයකට 585ක් වැඩිපුර ගෙවන්න ඕන 2025ට වෙද්දි. හැබැයි ඇමරිකන් පුද්ගලයෙක් යාල 82යි වැය කරන්න වැඩිපුර. තේරෙනවද? අන්න ඕක තමයි වෙනස. ඒ කියන්නේ එයාලගේ සාමාන්‍ය 3.75ක් වගේ රේට් එකකින් තමයි. එතකොට එයාලගේ ආර්ථිකය නැත්නම් CPI එක වැඩි වෙගෙන යන්නේ. ඒ කියන්නේ එයාලට මේ අවුරුද්දේ 100ක් දීලා ගත්ත එක ඊළඟ අවුරුද්දේ ගන්න පුළුවන් රුපියල් 103.75 රුපියල් වලින් ගන්න බෑ ඩොලර් වලින් ගන්න. හරිද? හරි එතකොට ඒ වගේ. ඒතකොට එයාලට 10%ක 12%ක ඉන්වෙස්ට්මන්ට් එකක රිටර්න් එක ආවත් එයාලට ඒක ලොකු ගාණක් නේ. හැබැයි අපේ ලංකාව වගේ ඒවා 10%ක් වගේ 10ක් ඊට වඩා අඩු වෙනනම් ගන්න. ඒතර වඩා පොඩක් සැලකිලිමත් වෙනවා. ඊට වඩා ලොකු ඉන්වෙස්ට්මන්ට් වලට යන්න වෙනවා. ඒතර අන්න ඕක තමයි. ඒතර අපි ඔන්න තව රටක් අරන් බලමු. අපි පොඩක් අරන් බලමු එහෙනම් තව මොකද්ද? අපි ඔන්න අරන් බලමු ජපාන්. ඒතර ජපාන් වල CPI එක අරන් ගත්තම ඒතර ජපාන් වල CPI එක ඔන්න බලන්න 2000 කියන්නේ ඔන්න 2000 කියන්නේ මේ දම්පාට බෝඩ් එක. ඒතර 2000 ඉඳන් ඒතර මෙන්න මොකද මේ CPI එක අඩු වෙලා තියෙන්නේ. අන්න හරි. ඒතකොට ජපාන් වල තියෙනවා වෙන අමුතු කතාවක්. ජපාන් වල ඇත්තටම උනේ CPI එක අඩු වුණා. ඒ කියන්නේ ඒ රටවල පඩු මිල වැඩි වෙන රටට ඒක අඩු වුණා. ඇත්තටම මේක ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ පළවෙනි වීඩියෝ 1 2 3 වගේ ඇතුළත තියෙනවා. ඒතර ජපාන් වලට ඇයි එහෙම උනේ කියලා. ඒතර ජපාන් වල තියෙන්නේ ජපාන් වල ඉන්ෆ්ලේෂන් එක අඩු වෙලා ඒක අඩු වෙගෙන යන්න ගත්තා. ඒකින්ද තමයි යාලගේ 2000 පස්සේ CPI එක අඩු වෙලා තියෙන්නේ. හැබැයි අපි 2000 ඉඳන් සාමාන්‍ය බැලුවොත් නිකන් ඇවරේජ්ලි 12යි. ඒ කියන්නේ ජපානයේ ඉන්න මනුස්සෙක් නැත්තම් ඒ දන්න මනුස්සෙක් දන්නවා ජපාන් වල බඩු මිල ඉතාමත් අඩුවෙන් තමයි වැඩි වෙන්නේ. ඒතකොට එයාලගේ ඒක ආර්ථිකයටත් ඒක අනවශ්‍ය ලෙස ඒ කියන්නේ වැරදි. කියන්නේ ඒක දරුණු ලෙස බලපාලා තියෙනවා වැරදි විදියට. මොකද එයාලගේ රටේ ආර්ථිකය ග්‍රෝ වෙන්නේ නැහැ 2000 පස්සේ. 2000 පස්සේ ජපානයේ GDP එක එකම තැන හිර වෙලා තියෙන. ඒ වගේ ප්‍රශ්න කොටකට ජපානයේ මුහුණ දීලා තියෙනවා. නමුත් ඒතකොට ජපානයේ CPI එක විදියට ගත්තොත් ඒතොර ඒක ඇත්තටම එයාලට ඒතොර මෙන්න කොවිඩ් එකෙන් පස්සේ ඒක එයාලට දරුණුතුම් බලපලා එයාලගේ බඩු මිල ගණන් ගන්න අරන් ගිහිල්ලා තියෙනවා. ඒතොර පේනවා ඒ වැඩි වෙච්ච 112ත් වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ 2021 අප්‍රේල් විතර. ඒ කියන්නේ 2022 21 වගේ කාලේ ඉඳලා ඒතොර මෙන්න මේ අවුරුදු 2-3 ඇතුළත තමයි ඒ ඉතාමත් අධික වේගෙන්. ඒ කියන්නේ එයාලා අවුරුදු 20ක් 30ක් විතර එකම තැන තියාගත්ත CPI එක ඉතාමත් වේගෙන් එතකොට උඩට අරන් ගිහිල්ලා තියෙනවා. උඩට ගිහිල්ලා තියෙනවා. එනේ ජපානයේ බඩු මිල වැඩි වෙන අරන් තියෙනවා. ඒකත් ඉතින් 12යි. ඉතින් ඒ කියන්නේ අපි 585ක් වැඩිපුර ගෙවනවා. අපි 585ක් වැඩිපුර ගෙවද්දි එතකොට ඇමරිකන් මිනිස්සු 85යි ගෙවන්නේ. එතකොට ජපානයේ 12යි ගෙවන්නේ වැඩිපුර. ඒතර අන්න ඕක තමයි වෙනස. එතකොට අන්න ඔන්න ඔය වෙනස හින්දා තමයි එතකොට අපේ රටක මිනිස්සෙක්ට පොඩක් අමාරු වෙලා තියෙන්නේ යම් කිසි දෙයකට එෆර්ට් එකක් දරන්න. ඒ කියන්නේ එතකොට අපිට මොකද අපි ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා එතකොට ඒ ගන්න සමහරලාට ඉන්වෙස්ට්මන්ට් රිටර්න් එක ඉන්ෆ්ලේෂන් එකට කැපිලා යන්න පුළුවන්. ඒතර අපි දන්නවා US ඩොලර් එක හින්දා තව 4.5ක් විතර ලංකාව US ඩොලර් එක හින්දා විනාශ වෙනවා. ඒතර අපි පිටරටක ඉන්වෙස්ට්මන්ට් කරලා දෙන්නම්. ඒතකොට අපිට ඒක වාසි. ඒතර අපිට එහෙම නැත්නම් තවත් එතකොට ඒක ඉතින් අපි US ඩොලර් ඉන්කම් එකක් ඉන් ඉන්වෙස්ට්මන්ට් එකක් නම් අපිට වාසි. එහෙම නැත්නම් ඒතර අපිට තවත් ඒ පැත්තෙනුත් තව පොඩි අවුලක් තියෙනවා. ඒතර අන්න ඒ වගේ පොඩි කතාවක් තමයි ඉන්ෆ්ලේෂන් CPI එක අතර වෙනස තියෙන්නේ. ඒතර ඉන්ෆ්ලේෂන් එකේදී හැම වෙලාවෙම මතක තියාගන්න එතකොට ඉන්ෆ්ලේෂන් එක කියද්දි සාමාන්‍යයෙන් එතකොට ඒක කියන්නේ අවුරුද්දකට කොච්චරක් වෙනස් වෙනවද නැත්නම් මාසෙකට කොච්චරක් වෙනස් වෙනවද CPI එක කියලා කියන්නේ. ඒතකොට අපිට පුළුවන් මේ බාස්කට් එක අපි මොකක් හරි බඩු බාස්කට් එකක් තියෙන බාස්කට් එක 2000 දී ගන්න කොච්චරක් ගියද 2005 දී කොච්චරක් ගියද 2010 දී කොච්චරක් ගියද කියලා ඒක කැල් කරන මෙෂර්මන්ට් එකක්. එතකොට අපිට පුළුවන් එතකොට ඒකෙන් 8.5කට වඩා අනිවාර්යයෙන් වැඩි වෙනවා. එතකොට දැන් අපි දන්නවා ඉඩම් වැඩි වුණා කියලා මිනිස්සු කියනවානේ. ඉඩම් වැඩි වුණා කියලා. මම ඒතර තව පොඩි කැල්කියුලේෂන් එකක් පොඩ්ඩක් පෙන්නන්නම්.
එතකොට දැන් අපි අහලා තියෙනවා එතකොට අපේ අම්මලා තාත්තලා වයසේ කට්ටිය කියන අපි අවුරුදු 20කට 30කට කලින් ඉඩම් ගත්තේ ඉතාමත් අඩුවට දැන් ඔය කෝටි ගණන් වලට ගියාට කියලා. ඒතර මම සාමාන්‍යයෙන් නිකන් පොඩි කැලිලක් දාලා පෙන්නන්නම්. ඒතර හිතන්න සාමාන්‍යයෙන් 8.5% ඉන්ෆ්ලේෂන් CPI එක වැඩි වෙනවනේ. ඒතර සාමාන්‍යයෙන් ඉඩමක් කියන එකක් හිතන්නේ අපි 12.5 වගේ රේට් එකක් දැම්මොත් එනේ 12.5 රේට් එකකින් ඉඩම ග්‍රෝ වෙනවා. ඒතර අපි කියමු අවුරුදු 25ක්. ඒ කියන්නේ 2000 තමයි ඒ ඉඩම අපි ගත්තේ. ඒ 2000 අපි ඉඩම ගත්තනම් එතකොට අවුරුදු 25ක පස්සේ ඒ ඉඩම අපි හිතන්නකෝ අපි 2000 ගත්තේ කීයද රුපියල් ලක්ෂයකට කියලා. ලක්ෂයකට කියන්නේ මම නිකන් සරලවනේ උදාහරණයක් කියන්නේ ලක්ෂ 10කට කියලා හිතන්නකෝ. අපි 2000 ඉඩමක් ගන්නවා රුපියල් ලක්ෂ 10කට. 2000 රුපියල් ලක්ෂ 10ක් දීලා ඉඩමක් ගන්නවා. එතකොට අපි හිතන්නේ ඉඩමේ වැලියු එක 12.5 ගානේ වැඩි වුණා නම් අවුරුදු 25කට පස්සේ ඒ ඉඩමේ දැන් වටිනාකම 1,90,00,000 එකක් වෙනවා. හරිද? අන්න ඕක තමයි ඉන්ෆ්ලේෂන් එකට කරන්න පුළුවන් දේ. ඒ කියන්නේ රටේ ඉන්ෆ්ලේෂන් එක 8.5 නම් ඉඩමක් වගේ දෙයක් ඊසි 12ක් විතර ග්‍රෝ වෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් වැඩි ඕනේ අපි නිකන් 8.5 දාමුකෝ. 8.5 දැම්මොත් 8.5 ගානේ CPI එක අනිවාර්යෙන් ග්‍රෝ වෙලා තියෙනවා. එතකොට අපි අවුරුදු 25ක් නම් එතකොට අපි ඉඩම ගත්තේ ලක්ෂ 10ට නම් ලක්ෂ 10ට නම් ඒ ඉඩමේ අද වටිනාකම 76,86,762ක්. ඒ කියන්නේ එතකොට අපි දැන් අර 10 විතර අර අඩුවට ගත්ත ඉඩම දැන් මේක ලක්ෂ 70ක් 80ක් වෙලා තියෙන්නේ. ඇත්තටම ඉඩම වටිනාකම වැඩි වෙලා නෙමෙයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? රටේ තියෙන උද්දමනයේ හින්දා ඒක හින්දා රටේ කට්ටියගේ ආර්ථිකත්වයේ මේක හින්දා එතකොට ඒ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා තියෙනවා. ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා තියෙන හින්දා අපේ තියෙන මුදලේ තියෙන වටිනාකම අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර ලක්ෂ 10ක් දීලා කරගන්න පුළුවන් එකම තමයි දැන් අපි මේ ලක්ෂ 80ක් දීලා කරගන්නේ. ඒ කියන්නේ එහෙම වෙන්න හේතුව මොකද? එහෙම වෙන්න හේතුව තමයි අපේ තියෙන මුදලේ තියෙන වටිනාකම තමයි අඩු වෙලා තියෙන්නේ.